සීයා බලවද තෙල් පෝලිං වල කලබල කරන අය ඉන්නවා කියලා නිවුස් වලට කියනවා. සීයාට හිතෙන්නේ කොහොමද ඔය තෙල් පෝලිං වල ඉන්න අය කලබල කරන එක නවත්තන්නේ? ඕවා ප්‍රශ්න කරගෙන සමහරු දැඟලුවට අයින් පුතේ ඕවා ප්‍රශ්න තෙල් පෝලිං වල ඔය ඉස්සෙල්ලා තින් කැසිනෝ මොනවාරි ගහන ඒවටයි ඒව නැත්නම් ස්පාල්ට ඕවට යන්නද ඔය දඟලන්නේ මොකද ගෙදර ගිහිල්ලා වයිෆ් බලන්න යන්නේ ඔය මිනිස්සුන්ට වයිෆ් ඉන්නවා කියලා මතක් කරලා තරහ යනවා. එහෙම මිනිස්සුන් ඔය තෙල් පෝලිං වල වැඩි හරියක් ඉන්නේ. ඒකේ ඉඳ ඔය බාර් ටිකයි රෙස්ටෝරන්ට් ටිකයි කිට්ටු කරන්න ඕනේ ඔය තෙල් පෝලිං තියෙන තැන් වලට. එතකොට ඔය කියන කලබලේ නිකම්ම අඩු වෙනවා. එතකොට ඕවට යන්නේ නැති වයසක කට්ටියම හිටියොත් මොකද සීය කරන්න ඕනේ? උන්ට ඉතින් මොනවත් නැහැ 96 ලෝක කුසලානේ ගහලා දිනපු එක දාලා දුන්නා නා කට අරන් බලායිදී රෑ වෙනකන් උනත් තෙල් මිල තව 200කින් වැඩි කරත් ඕන් හිතන්නේ ලකුණු වැඩි වෙනවා කියලා මැච් එකේ. එහෙම જાති යන්නේ බා රටේ ඉන්නේ ඒක දන්නේ හින්දානේ පාලකයෝ ප්‍රශ්නයක් එනකොට මැච් එකක් දාන්න පුරුදු වෙලා තියෙන්නේ. එතකොට සීයා කියන්නේ තෙල් පෝලිං වල කලබල අඩු කරන්න සෙඩ් එක බూరు පොලක් කරන්න කියලාද? බලහන් ඉතින් මං කියන්නේ ඔය කරලා හරියන්නේ නැද්ද කියලා. ඒකෙන්ම හරියන්නේ.